ඔයා කොච්චර try කළත් ඔයා ෆෝන් එකෙන් හරි කැමරා එකෙන් හරි ගන්න ෆොටෝස් වලට ඔයාට ඕන කරන්නේ සිනමැටික් හරි ඊස්තෙටික් හරි ලුක් එක ගන්න බැරිද? ඒකට හේතුව ඔයා හරියට white balance එක හදන්න නැති නිසා වෙන්න පුළුවන්. white balance එක තමයි කැමරාවට කියන්නේ අපි image එකක් හරි වීඩියෝ එකක් හරි shoot කරන environment එකේ තියෙන light එක කොච්චර coolද නැත්නම් warmද කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් daylight එකේදී දවල් 12ට විතර තියෙන color temperature එකයි හවස 6ට වගේ golden hour එකේදී තියෙන color temperature එකයි වෙනස්. ඒ වගේම උදේට තියෙන කලර් ටෙම්පරේචර් එකත් ඊට වඩා පොඩ්ඩක් වෙනස්. ඊටත් වඩා වෙනස් අපි ගෙයක් ඇතුලේ ඉන්ඩෝර් ෂූට් කරද්දි මේ වගේ ෆ්ලෝරසන්ට් ලයිට් වල තියෙන කලර් ටෙම්පරේචර් එක. ඉතින් ඔයා ෆෝන් එකෙන් හරි කැමරා එකෙන් හරි ගන්න ඉමේජ් එක එඩිට් කරද්දි එතනින් white balance එක ඒකට ගැලපෙන හරි වැලියු එක දුන්නේ නැත්නම් ඔයා කොච්චර එතනින් එහාට ගිහින් කලර්ස් හැදුවත් ඔයාට ඕන කලර්ස් ටික ගන්න අමාරු වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා තමයි white balance එක හරියට හරි value එකකට හදන එක ගොඩක් important වෙන්නේ. ඉතින් මම ඔයාලට පොඩි general tips ටිකක් දෙන්නම් දැන් අන්තිමට එක එක scenarios වල white balance එක කීය වගේද තියාගන්න ඕනි කියලා. ඉතින් ඔයාලා daylight එකේ වගේ image එකක් video එකක් capture කරනවා නම් ඔයාලට white balance එක Kelvin 5600 වගේ තියාගන්න පුළුවන්. ඔයාලා indoor tungsten ඒ කියන්නේ කහපාට bulb තියෙන්නේ. ඒ වගේ light එකක් යටදී shoot කරනවා නම් ඔයාලට පුළුවන් Kelvin 3200 වගේ value එකක් තියාගන්න. ඊට පස්සේ ඔයාලා මේ දවස්වල වගේ cloudy අහසක ඒ කියන්නේ වලාකුරු පිරිච්ච ඉර නැති අහසක ෂූට් කරනවා නම් ඔයා කෙල්වින් වැලියු එක 6500ක් වගේ තියාගන්න. ඉතින් මේ දේවල් තමයි අපිට ගොඩක්ම generally commonly used වෙන values ටික. ඉතින් මේවා පොඩ එහෙම වෙන්න පුළුවන් එක එක scenario එකේ තියෙන පොඩි වෙනස්කම් අනුව. ඉතින් මම හිතනවා කැමරාවල තියෙන white balance එක ගැන ඔයාට හොඳ idea එකක් එන්නේ නැති කියලා. ඉතින් ඔයාට මේ කැමරාවල white balance එක auto දාලා පාවිච්චි කරන එකට වඩා manual පාවිච්චි කරන එක හොඳයි කියලා වීඩියෝ එකක් ඕන නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් අලුත් දේවල් දැනගන්න දැම්ම මාව follow කරලා තියාගන්න.